අද අපි ඉන්නේ ලංකාවේ මේ කිරිගවුම ගැන කියලා දෙන ලංකාවේ විශාලතම ස්ථානයේ තමයි අපි අද ඉන්නේ. කිරිගව පාලනය ගැන කියලා දෙන තැන. ඔයාලා දන්නවා ලෙස්ලි ඇග්‍රෝ ආයතනයේ යටතේ ලසාරෝ ෆාම් අපි ඕපන් කරලා තියෙනවා. අපි ඒ ගැන වීඩියෝස් ඔයගොල්ලෝ ආව අපි ළඟට ට්‍රේනින් වෙන්න එනවා දිගටම. අද අපි ඉන්නේ ලෙස්ලි ඇග්‍රෝ ආයතනයේ තියෙන තවත් ෆාම් එකකට. ඉතින් ඔයගොල්ලෝ හිතනවා ඇති මේක අපි පොඩියට කලින් පෙන්නුවර නෑ. මේක අක්කර 50 100 ඕන තරම් අපේ මේ ලෙස්ලි ඇග්‍රෝ ආයතනයේ සතුත් එක්ක අපි වැඩසටහන් පවත්වනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් එහෙම නැත්නම් මේ ගැන දැනුවත් වෙන කට්ටිය එහෙම නැත්නම් මේ කිරිගව පාලනයේ ඉන්න ගොඩාක් කට්ටිය මේකට දැනුවත් වෙන්න ඉගෙන ගන්න එනවා. අපි අද ඉන්නේ ඉතින් ඔයාලට පේනවා මිහිසර ෆාම් එකේ. මේකක් තියෙන්නේ උඩුබද්දාවේ කුලියපි උඩුබද්දාවේ තමයි තියෙන්නේ. මේ ලෙස්ලි ඇග්‍රෝ ආයතනය වෙන වෙනම ඕගලන්ට මහා පරිමාණයෙන් මේ දේවල් කොහොමද කරන්නේ? ඔයාලට පේනවා මේ බලන්න මාරම ඇත්තටම බොහෝ වෙලාවට මේ වගේ කෙනෙක් ගාවට ලං වෙන්නවත් බෑ. ඉතින් මේවා කොහොමද කරන්න කියලා ඕගලන්ට ඇත්තටම දැනගන්න පුළුවන්. මෙන්න මේ අපේ ලෙස්ලි ඇග්‍රෝ ආයතනයේ තියෙන ලසාරෝ ෆාම් එකට આવොත් කොහොමද මහා පරිමාණයෙන් මෙන්න මේ කිරිගව පාලනය කරන්නේ මේ විදිහට ආදරෙන් ඇති කරලා අතපත ගාලා කරන්න කොහොමද කියලා දැනගන්න පුළුවන්. මේගොල්ලන්ගෙන් සාමාන්‍යයෙන් මම හිතන්නේ දවසට කිලිට 15 20 දවසට ඒ වගේ එළියට අර ගන්නවා. ඉතින් ඒ තරම් බලන්න කොච්චර ආදරණීයද කියලා කිසිම අපිට කරදරයක් නැහැ. මේ විදිහට මේ ආසාවෙන් මේ විදිහට කරන්න පුළුවන්. මේ විදිහට කරන්න බලාපොරොත්තු වෙන මිනිස්සු ඕන තරම් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසායි කියන්නේ මේවා මහා ලොකු දේවල් නෙමෙයි. මේවා ඇත්තම රොකට් සයන්ස් නෙමෙයි මේවා. මේවා සමාජයේ අපේ එදිනෙදා තියෙන අපේ රටේ තිබිච්ච දේවල්. මේගොල්ලොත් එක්ක තමයි අපි ජීවිතේ ගත කරන්න ඕනේ. ඉතින් හැමදාම කියන්නේ එහෙනම් මේ දේවල් අධ්‍යාපනය ලබන්න ඉගෙන ගන්න. ඉතින් මෙතනට එන්න ලෙස්ලි ඇග්‍රෝ එත. අපි අද ඉන්නේ ලෙස්ලි ඇග්‍රෝ ආයතනයේ මිහිසර ෆාම් එකේ. මෙතන තමයි සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යුන් එහෙම නැත්නම් මේ කිරිගව පාලනය කරන ඒකට ආසා කරන උනන්දුවක් තියෙන කට්ටිය ඇවිල්ලා ඉගෙන ගන්න තැන. ඉතින් මේ ගැන මටත් වඩා හොඳට මෙතන ඉන්න අපේ ප්‍රේමසිරි අයියා පොඩ්ඩක් දැනුවත් වමු. ඉතින් ආයිබෝන්යි. මෙතන අතන සතු කී දෙනෙක් ඉතිනවද අපේ මේ වැඩසටහන් කරන මේ මෙතන තැන? මෙතන ඉන්න දෝනකට 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනෙක්. 6 දෙනෙක් ඉන්නවා. මම දෙනෙක් ඉන්නවා. එළියට දාලා ඉන්න අනාන්නේ. නෑ සාමාන්‍ය 6-7 දෙනෙක් විතර මෙතන සතු ඉන්නවා. මෙතන විශේෂයෙන්ම මේ පුහුණු වැඩසටහන් කරන්න ගොඩාක් කට්ටිය එන තැනක්. ඉතින් සාමාන්‍යයෙන් ඇවිල්ලා දවසකට මේ ඇත්තටම ගොඩාක් ලොකුයි. සාමාන්‍ය අපි දකින හරක් එහෙම නැත්නම් ගවයන්ට වඩා ගොඩාක් ලොකුයි නේ. අති විශාලයි. මොනවද මේ වර්ගය? ජර්සි ඉන්නවා, ප්‍රින්සියන් ඉන්නවා. ඒ වගේ විශේෂ මේගොල්ලන්ගේ මොකද්ද විශේෂ වෙන්නේ? ඒ කියන්නේ කිරි නිෂ්පාදනය වැඩිද එහෙම නැත්නම් වැඩි. සාමාන්‍ය දවසට කොච්චරක් විතර අපිට මේගොල්ලන් කිරි ගන්න පුළුවන්ද? ඒ කියන්නේ උදේ හැන්දෑවේ දෙපාරක් ගන්නෝනේ. සාමාන්‍ය කොච්චරක් විතර උදේ වරුවට? ලීටර් විදිහට අපිට උදේ වරු ලීටර් 8ක් විතර 8ක් 14ක් අනිවාර්යයෙන් ගන්න. හවසට 3-4 5ක ඒ සාමාන්‍ය දවසට ඔය කියන විදිහට 15ක් 20ක් අතර කිරි අනිවාර්යයෙන් මේගොල්ලන්ගේ විශේෂයෙන්ම වෙනවා. ඒතර මේගොල්ලන් කොහොමද මේගොල්ලන් කෑම මොනවද කෑමද දෙන්නේ සාමාන්‍යයෙන්? කෑම අපි දෙන්නේ උදේ දාන තනකොළ. දවල්ට කැට කෑම දෙනවා. කැට කෑම දෙනවා. ඊට පස්සේ ආයෙ හන්දට තනකොළ කියලා කියන්නේ මම හිතනවා ඔයාලා පේන්නේ විශේෂයෙන්ම වර්ග තියෙනවා නේ. පැචෝන් තියෙනවා, CO3 තියෙනවා මේ වගේ වර්ග මෙතන අක්කර ගානක් මෙතන සාමාන්‍යයෙන් මේ කොච්චර ඉලක්ක ප්‍රමාණයක් තියෙනවද? ඔක්කොම තනකොළ තියෙනවා. අක්කර ගානක භූමි ප්‍රදේශයනේ මෙතන තියෙන්නේ. ඔව් අපි දන්නවා ඔයාලා දන්නවා ලසාරෝ එකට මේ ළඟදී අපි පුහුණු වැඩසටහන ආරම්භ කළා. අක්කර 50ක භූමි ප්‍රදේශයක තමයි තියෙන්නේ. ඉතින් මේ හැමතැනම මේගොල්ලන්ට අවශ්‍ය කරන පැචෝන් CO3 ඒ වගේ දේවල් තමයි මෙතන වගා කරලා තියෙන්නේ. ඒවා ලබා දුන්නාන් පස්සේ කිරි වඩවන එක ටික වැඩි නේ. කිරි වඩවන එක වැඩි ඒ වගේ දේවල් දුන්නාන් පස්සේ. ඉතින් එතකොට මේ අයියේ දැන් සාමාන්‍ය මේක ගොඩක් ලොකුයි. සාමාන්‍ය මේ ලොකු බරක් ඇති නේද? ලොකු ප්‍රමාණයක් තියෙනවනේ. අනිත් අයට වඩා සාමාන්‍ය කොච්චරක් විතර සාමාන්‍ය ඉතින් සාමාන්‍ය නිකන් අපි හිතන්නේ අනිත් සාමාන්‍ය ගවයන්ට වඩා ගොඩක් ලොකුයි මේකනේ. අපිට මේකට අර විශේෂ කැම ටික දෙන නිසා ඒ විදිහට ශරීර බර වැඩි වෙලා ඇතිලා. එතකොට දැන් මෙයාලකින් සාමාන්‍යයෙන් මම දැක්ක එහා පැත්තේ තියෙනවා මේ පැටවු.
කටවුට් තියෙනවා. එයාලට කොහොමද ඊට පස්සේ කරන්නේ? ඒගොල්ලෝ මේගොල්ලෝ පැටිය දාපුවම අපි පැටියව ගන්න. පැටියට පැත්තට දානවා. අරගෙන පැටියට අපි කිරි දෙකමාරක් කිරි දෙකමාරක් දවසට මෙයාලගෙන්ම කිරි ටිකක් අරන් ඒගොල්ලන්ටත් දෙනවා නේ. අපි ඔක්කොම අරගන්නේ නෑ ඒගොල්ලන්ට තෝරන්නේ මොනවද? හරිද ඉතින් මෙයාලගෙන් කිරි ටිකක් අරන් ඒන සතුන්ටත් පැටවුට පේනවා අපි පෙන්නන්න. ඒගොල්ලන්ට කිරි ප්‍රමාණයක් දීලා ඊළු ටික තමයි අපි එළියට ලබා දෙන්නේ. ඉතින් දැන් මේ මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ අපි ළඟ තියෙනවා සත්තු වෙන තැන් වලින් නම් මේ විදිහට හීලා නෑ. ඒ මෙහෙම හීලා කොහොමද මෙහෙම ඉන්නේ කොහොමද මේගොල්ලෝ? ඉතින් අන් තියෙනවා ලොකු තියෙනවා. මසයන් බයෙන් ඉන්නේ ඉතින් විතර කතා බහ කරලා අතපත් කරනකොට හරියනවා. හරියනවා. ඒක තමයි කියන්නේ මේ සත්තු ඒ කියන්නේ අපි වගේම මනුස්සතා වගේම සත්තු තමයි මේගොල්ලෝ ඒ නිසා තමයි කියන්නේ එයාලත් එක්ක නිතරම දැන් මේ අයිලා ඔක්කොම මේක ගොඩක් කට්ටිය ඉන්නවා වැඩ කරන කට්ටිය මෙයාලත් එක්කම ඉන්නේ නේ. ඉතින් මෙයාලත් එක්කම ඉන්නේ අතපත ගන්නවා මේ ආදරයෙන් හොදන්න කොට උඩ ගත්තාම මේ කට්ටිය ඔක්කොම උඩට යනවා. උඩට යනවා නේ. ඉතින් බලන්න මොන තරම් ලස්සන ඇත්තට මාරම දේවල් මේවා. මෙහෙම ඉන්න පුළුවන්ද ඉතින් බලන්න. ඈ මෙහෙම මේ සතුටක් ඉන්නවා කියලා කියන්නේ මාර ලස්සනයි මාර අපිට සුභාධර්මයත් එක්ක ජීවත් වෙන්න තියෙනවා කියලා කියන්නේ ඒක තමයි අපේ වටිනාම දේ. ඉතින් බලන්න මේ බලන්න කොච්චර මොන දේ වුණා මේ බලන්න මොන තරම් මාර ආදරෙන් මේගොල්ලෝ හීලයි. ඉතින් ඒ විදිහට ඕගොල්ලන්ට මේක කොහොමද අපි කරන්නේ මෙච්චර හීලෑ කරලා මේ විදිහට කොහොමද මේගොල්ලොත් එක්ක මේ ඉන්නේ බලන්න කිසිම සද්දයක් නැහැ. නේ? අර නිකන් මීන් නෑ වගේ ඉන්නවා කට්ටිය ටික. ඉතින් ඒ විදිහට මේ වැඩසටහන කොහොමද කරන්නේ කියලා දැනගන්න. ඉතින් ඔයගොල්ලෝ හැමදාම කියනවා වගේ එන්න ලෙස්ලි අග්‍රවාදීනේ ලසාරෝ ෆාම් එකට આવොත් මේ දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. පැටියෙක් හම්බෙන්න ඉන්නේ. සාමාන්‍ය අපි ඇති කරනකොට ඇත්තටම අපේ ළඟත් ඉන්නවා බොහෝ වෙලාවට මේ පැටියෙක් හම්බෙන්න ඉන්න කියලා කියන අපිට ලඟ වෙන්නවත් බෑ. අයින් වෙනවා එළවනවා. ඉතින් මේ බලන්න මොන තරම් හීලෑද මේ මාර මාදේ අපිට මේ කොච්චර කොහොම කොයි දේ වුණත් මේගොල්ලන් කිසිම කරදරයක් අපිට නැහැ. ඉතින් මේ වගේ දේවල් මෙහෙම කරන්න කොහොමද කියලා දැනගන්න ඔයාලට පුළුවන්. ඉතින් බලන්න මේ මොන තරම් කොච්චර හීලෑද මේ. දැන් මෙයාට පැටි කම්බින් ඉන්නනේ. මෙයාට පැටි කම්බින් ඉන්නවා මේ. ඔබන් කිරි දුර්ල කොච්චර මේ. ඉතින් මේ වගේ දේවල් මෙහෙම ඔයාලට අතපත ගාලා බලන්න පුළුවන්. අත්දැකීමක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අත්දැකීමක් අරගෙන මේ විදිහට අත්දැකීමක් කරන ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේ ලෙස්ලි අග්‍රෝ ආයතනයේ නැත්නම් ලසාරෝ ෆාම් එකට આવොත් විතරමයි. සාමාන්‍ය දකින හරකෙක්ට වඩා ගවයෙක්ට වඩා 3-4 ගුණයකින් මෙයාලා ලොකුයි. ඉතින් විශේෂම දෙයක් තියෙනවා මෙතන කියන්න. මේගොල්ලන්ට නම් දාලා තියෙන්නේ. ඔයාලා දන්නවද සාමාන්‍ය නමින් කතා කරනකොට එන හරකෙක් ඔයාලා දන්නවද? එහෙම හරක් එනවා නමින් කතා කරද්දි. හැබැයි මේ හරක් මේ ගවයෝ එහෙම එනවා කියලා දන්නවද? ඉතින් අයියේ මේ මොකද්ද මෙයාගේ නම? කළු පොහොරි. ඉතින් මෙයාට විශේෂ නමක් තියෙනවා. මේ කළු පොහොරි කියලා කිව්වම බොහෝ වෙලාවට මෙයාලා ළඟට එනවානේ. මේගොල්ලෝ ඒ නමින් ළඟට ඇවිල්ලා තමයි ඒගොල්ලන් කැම්ප් ටික ආහාරයට ගන්න. තව දෙයක් තියෙනවා මම හිතන්නේ මේ අපේ මිනිස්සුයා කිව්වා මෙයාලා තියෙනවා මොකද අංකයක් නේ. අංකයක් තියෙනවා. මේ අංකේ බොහෝ වෙලාවට පසු වෛද්‍යයෙන් ආවම එහෙම නැත්නම් මේගොල්ලෝ කතා කරනකොට අංකේ කියනකොටත් මේගොල්ලෝ ළඟට එනවා. ඉතින් ඒ තරම් හීලෑව තමයි මේගොල්ලන් හීලෑවට තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ. ඉතින් මාර වටින ඕගොල්ලෝ දන්නවද එහෙම කොහොමද හීලෑ කරන්න ඕනේ කියලා? කොහොමද එහෙම හීලෑ කරන්නේ? අපි බොහෝ වෙලාවට හරක් පස්සේ දක්ක ගගහ පොටු කෑලි වලින් එහෙම නැත්නම් කමෙන් ගගහ තමයි හරක් දක්වන්නේ. එහෙම නෙවෙයි. හැබැයි මේ වෙනකොට කිසිම වෙලාවක දැන් අපි මෙතනට අලුත්. හැබැයි මේ වෙනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙයා අපිත් එක්ක ඒ විදිහට ඉන්නවා. මේගොල්ලන්ට විතරයි. ඔයාලා හිතන නැති නෑ මේ හැමදාම වැඩ කරන කට්ටියත් එක්ක මේගොල්ලෝ හීලා මේ ඇති කියලා නෑ. අනිත් මේ බලන්න මේ අන්දක දිහා දැක්කම තාමත් ගැහෙනවා මේ මාර විදිහට පපුව ගැහෙනවා. හැබැයි ඉතින් ඇත්තටම ඒගොල්ලෝ හීලයි. ඒ තරම් ලස්සනට මෙන්න මේ සතුත් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් කළු පොහොරි. ඉතින් අද අපි සමු ගන්නවා කළු පොහොරිකින් ආයෙ දවසක එනවා. ඉතින් සුබ දවසක්. ආයිබෝන්.